මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉතා ඉක්මනින් පහසුවෙන් හදන්න පුළුවන් ඉතාලි රසට පාස්තා එකක්. අපේ පාස්තා එක හදාගන්න අපිට වමනා ද්‍රව්‍ය චීස් කෑලි 2ක්, ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට, එක්ස්ට්‍රා මාජරින් ටිකක්, ගම්බිරිස් කුඩු ස්වල්පයක්, මයෝනිස් අඬු කෝප්ප භාගයක් පමණ. පාස්තා ග්‍රෑම් 500ක් තම්බලා අරන් තියෙනවා. සුදු ලුණු බික් 4-5ක්, රට ලුණු ගෙඩි 2ක්, කොත්තමල්ලි කොළ ටිකක්, සෝදාගත් බිත්තර 2ක්. අපිට තව ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්, ඔලිව් ඔයිල් ටිකක්. ඔලිව් ඔයිල් නැත්නම් පොල් තෙල් උනත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. රත් වුණු ෆ්‍රයි පෑන් එකට පළමුව බටර් ටික දානවා. ඒක ඔලිව් ඔයිල් චුට්ටකුත් දානවා. ඊට පස්සේ අපි හීනියට කපාගත් සුදු ලුණු, රට ලුණු එක් කරනවා. එක් කරලා ගින්දර මද රස්නෙන් තියාගන්න. මේ ටික හොඳට රන්වන් පාටට අපි චුට්ටක් බැදෙන්න අරිනවා. ලස්සන කලර් එකක් එන්න රන්වන් පාටට ලුණු සුදු ලුණු බැදෙන්න දෙන්න. පසුව අවශ්‍ය ප්‍රමාණයට අපි ගම්බිරිස් කුඩු මම දානවා තේ හැඳි එකක් විතර වගේ වෙන්න. පසුව මයෝනිස්, ඒකම මම එකතු කරගන්නවා අපි ගත්තු ෆ්‍රෙෂ් මිල්ක්. මොකද අපි හදන්නේ ඉතාලියන් රසට පාස්තා එකක්. රස අනුව ලුණු කුඩු ස්වල්පයක්, චීස්, හැපි කව් චීස් නම් වඩාත් රසයි. චීස් කෑල්ල හොඳින් වෙන්න හැඳි ගාමින් රත් කරන්න.
මේකට අපි දැන් දාගන්නවා කඩාගත්ත බිත්තර දෙක එක් කරලා. සියලුම අමුද්‍රව්‍ය එකට හොඳට මික්ස් කරගන්න. ඔබට පේනවා ඇති මේක රත් වෙනකොට ලස්සන කලර් එකක් එනවා. එක වෙලාවක් යනකොට මේක හැඳි ගාමෙන් ලස්සන කලර් එකක් එක්ක ක්‍රීම් ගතියක් තමයි එන්නේ. ඒක තමයි අපේ පදම වෙන්න ඕනේ. දැන් අපි සම්බාගත් පාස්තා ටික මේකට මික්ස් කරනවා. දැන් අපි කලින් කපාගත් කොත්තමල්ලි පොළ ටිකක් මේකට දාගන්න. Tamanට අවශ්‍ය ප්‍රමාණයට රස අනුව කොත්තමල්ලි පොළ එක් කරගත හැකියි. දැන් අපේ වැඩේ ඉවරයි. දැන් රස ටෙස්ට් කරලා බලන්න තියෙන්නේ. මේ පාස්තා එක දැන් හැදිලා ඉවරයි. ඉතා ඉක්මනින් රසවත් ඉතාලියන් රසට පාස්තා එක. ඔන්න අපි හදාගත්ත පාස්තා එක. ඉතාමත් රස පාස්තා එක.